ලීසින් කරලා වාහනයක් ගන්න දෙන්නේ 20යි 26 අයවැය අනුව ලීසින් ලබා දෙන ප්‍රමාණය වෙනස් කරලා තියෙනවා. ඒ අනුව අපි අලුත්ම වාහනයක් ඉම්පෝර්ටඩ් කරපු වෙහිකල් එකක් ගත්තොත් ඒක බ්‍රෑන්ඩ් නිව් වාහනයක් වෙන්න පුළුවන්, අන්රෙජිස්ටර් වෙන්න පුළුවන්. මේ වගේ වාහනයකට කමර්ෂල් වෙහිකල්ස් හැර, ඒ කියන්නේ බස්, ලොරි හැර අනෙකුත් සියලුම වාහනවලට දෙන්නේ ලීසින් 150ක් විතරයි. ඉතුරු 150 ඔයාට හොයාගන්න වෙනවා. දැන් එතකොට මේ වාහන මොනවාද? කාර්, වෑන්, SUV, එතන ගියාම අපි හයිබ්‍රිඩ්, ෆුල් ඉලෙක්ට්‍රොනික මේ සියලුම වාහනවලට 150ක් තමයි බ්‍රෑන්ඩ් නිව් වාහනවලට, අන්රෙජිස්ටර් වාහනවලට මේ සියල්ලටම දෙන්නේ. ඊළඟට රෙජිස්ටර් කරලා අවුරුද්දක් ඇතුළත වාහනයක් ගන්නවා නම් ඒකට දෙන්නේ 150ක් විතරයි. රෙජිස්ටර් කරලා අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගිහිල්ලා තියෙනවා නම් එවැනි වාහනවලට 70ක් දක්වා ලීසින් ගන්න පුළුවන්. මම මේ කතා කළේ කමර්ෂල් වෙහිකල්ස් නොවන අනෙකුත් සියලු වෙහිකල්ස් ගැන. අපි දැන් කමර්ෂල් වෙහිකල්ස් ගැන කතා කරොත් බස්, ලොරි වගේ දේවල් වලට ඒවා නම් බ්‍රෑන්ඩ් නිව් වුණත් අන්රෙජිස්ටර් වුණත් 70ක ලීසින් ප්‍රමාණයක් දෙනවා. ඒ වගේම තමයි අවුරුද්දක් ඇතුළත රෙජිස්ටර් කරපු එකක් හොයා ගන්නවා නම් ඒත් ඔයාට 70ක් හම්බ වෙනවා. අවුරුද්දෙන් පස්සේ රෙජිස්ටර් කරපු එකක් ගත්තා නම් ඒත් 70ක් ඔයාට හම්බ වෙනවා. කලින් නම් අනුපාත ගණනාවක් ලීසින් දුන්නා. 50, 60, 70, 80, 90 ඔය විවිධ ප්‍රතිශත තිබ්බා. නමුත් දැන් ක්‍රියාත්මක වෙන්නේ ඔන්න ඔය ප්‍රතිශත ටික විතරයි. සරලව ඔබට ගත්තොත් commercial vehicles වලට brand new vehicles උනත් unregistered උනත් අවුරුද්දකට කලින් register කරපු එකක් උනත් අවුරුද්දෙන් පහුවෙලා register කරපු එකක් උනත් ඒ අයට කෙලින්ම 170ක leasing හම්බ වෙනවා. commercial vehicles හැර අනෙකුත් සියලුම vehicles වලට brand new නම් unregistered නම් ඒවට හම්බෙන්නේ 50යි. ඒ වගේම register කරලා අවුරුද්දක් ඇතුළත vehicle එකක් නම් ඒකට 150යි. හැබැයි අවුරුද්දෙන් පස්සේ රෙජිස්ටර් කරලා අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගිය වාහනයක් නම් එතනදී 70ක් ඔයාලට ගන්න පුළුවන්.